සාමාන්‍ය සමය 13 වන සතිය සෙනසුරාදා. පළමුවන දේව ප්‍රකාශනය. උත්පත්ති 27 වෙනි පරිච්ඡේදය 1 සිට 5 දක්වා 15 සිට 29 දක්වා. ඊසාක් මහලු වයසට පැමිණ ඔහුගේ ඇස්ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිනි. ඔහු තම දෙටු පුත් එසව් කැඳවා පුතා කියා ඇමතීය. ඔහුද "එයි තාත්තේ" කියා උත්තර දුනි. එවිට ඔහු කතා කොට "බලන්න, දැන් මම මහලුය. කවදා මා මැරේද නොදනිමි. එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඬයම් උපකරණය වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස් මට මුව මස් රැගෙන මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙල කර එය ගෙනවිත් මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශිර්වාද කරන්නෙමි" කීය. ඊසාක් සිය පුත් ඒසව්ට එය කියනු රෙබේකා අසාගෙන සිටියාය. ඒසව්ද දඩයම් කර මුවමස් ගෙනුණු පිණිස වනයට පිටත් විය. පසුව ඈ ගෙදර තිබුණු දෙටුපුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන තම බාල පුත් ජකෝබ්ට හඳවා ඔහුගේ අත් දෙක හා බෙල්ල සිනිදු හරිය එළුහම් වලින් වසා ඈ පිසූ ප්‍රණීත ආහාරයද රොටිද ඔහු අත තැබුවාය. ඔහුද පියා වෙත පැමිණ තාත්තේ කියා ඇමතීය. පියාද "එයි පුතා, උඹ කවරෙක්දයි" ඇසීය. එවිට සිය පියාට ජාකෝබ් උත්තර දෙමින් "මම ඔබේ කුළුඳුල් පුත් ඒසව්ය. ඔබ කී පරිදි මම ඉටු කළෙමි. කරුණා කර නැගිට වාඩි වී මාගේ මුවමස් අනුභව කරන්න. එවිට මට ආශිර්වාද කරන්නට ඔබට පුළුවනයි" කීය. ඊසාක් තම පුතුට කතා කරමින් "පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේදයි" ඇසීය. "ඔබේ දෙවි සමදානන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැස්සූ සේකයි" ඔහු උත්තර දුනි. එවිට ඊසාක් ජාකෝබ් අමතමින් "පුතා, උඹ මේ මාගේ පුත් ඒසව්ද නැද්දයි අතගා බලන්න කරුණාකර මට කිට්ටු වෙන්නයි" කීය. ජාකෝබ්ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින් "කටහඬ නම් ජාකෝබ්ගේ වගේය. අත් දෙක නම් ඒසව්ගේ හැඩයි" ඊ කීය. සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම් වලින් වැසී තිබුණි. සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම් වලින් වැසී තිබුණු බැවින් ඔහු තම පුතා හැඳින නොගත්තේය. එබැවින් ඔහු ආශිර්වාද කරන්නට අරඹමින් "නුඹ මාගේ පුතා ඒසව්ම" දැයි ඇසීය. "එසේය" ඔහුද උත්තර දුනි. "එසේනම් නුඹ පිළියෙල කළ මුවමස් අනුභව කොට මා නුඹට ආශිර්වාද කරනු පිණිස එය මා ළඟට ගේන්නයි" ඊසාක් කීය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කළේය. තවද ජාකෝබ් මිදි උසද ගෙනා විට පියා එයද පානය කළේය. ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක් ඔහු අමතමින් "පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නේ" ඉල්ලීය. ඔහුද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේය. එවිට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී ඔහුට මෙසේ ආශිර්වාද කළේය. "බලන්න, මා පුතු සුවඳ සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි. අහසින් පිනිද පොළවේ සරු බවද බොහෝ ධාන්‍ය හා මිදිඋසද දෙවිදානෝ නුඹ හට දෙනසේක්වා. ජනයෝ නුඹට මෙහි කරත්වා. ජාතීහු නුඹට හිස නමත්වා. සොහොයුරන්ගේ අධිපති නුඹ වේවා. නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත්වා. නුඹට සාප කරන්නාට සාප වේවා. නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේවා." දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
සුවිශේෂය. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ජුවම්ගේ ගෝලයෝ ජේසුස් වහන්සේ වෙත આવුත් පරිසවරුන් අපිත් නිතරම උපවාස කරමු. එහෙත් ඔබේ ගෝලයන් උපවාස නොකරන්නේ මන්දැයි ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. මනාලයා තම සමග සිටියේදී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට ශෝක විය හැකිද? නොහැකිය. එහෙත් මනාලයා ඔවුන් කෙරෙන් ඉවත් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේදී උපවාස කරනු ඇත. තාත් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙකු නැත. මන්ද එසේ කළොත් අණ්ඩයටගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී ඉරුමට වඩා ලොකු වේ. නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත් බඳුන පැලී මිදියුස ඉතිරි බඳිනුත් නාස්ති වන්නේය. එසේ නොව ඔහු නව මිදියුස නව බඳුන්වල වත් කරති. එවිට ඒ දෙකම ආරක්ෂා වේ. සුවිශේෂ වාක්‍යය සේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි. අද ජුවාම්තුමාගේ ගෝලයන් ඇවිල්ලා ක්‍රිස්තුන් වහන්සේගෙන් අහනවා, ඇයි අපි හැමදෙනාම එක්වරුශීලයේ ආරක්ෂා කරද්දී ඔබේ ගෝලයන් පමණක් එක්වරුශීලයේ ආරක්ෂා කරන්නේ නැහැයි කියලා. ඇයි ඒ නැත්තේ කියලා. ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, මේ යුදා සමාජය තුළ පරණ ගිවිසුම කාලය තුළ ඒ යුදා ජනතාව එක්වරුශීලයේ ආරක්ෂා කෙරුවේ එක්තරා දෙයක් අරමුණු කරගෙන. ඒක තමයි දේව රාජ්‍යයේ උදාව පතාගෙන තමයි එක්වරුශීලයේ ආරක්ෂා කෙරුවේ. දේව රාජ්‍යයේ උදාව එහෙම නැත්නම් මෙසියස්තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඒ සඳහා දෙවිදුන්ට කරන මහා විශාල කන්නලව්වක් විදියට තමයි එක්වරුශීලයේ ආරක්ෂා කළේ. ආයතකොට ක්‍රිස්තුන් වහන්සේ මෙතනදී දෙන පිළිතුර සමග මෙන්න මේ සංකල්පය බොහොම ලස්සනට ගැලපෙනවා. ඒක තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ මනාලයා ඔවුන් සමග ඉද්දී කවුද දුක් වෙන්නේ? නමුත් මනාලයා ඔවුන්ගෙන් ගනු ලබන දවසක් එනවා. එදාට ඔවුන් දුක් වෙයි. එහෙමනම් මනාලයාගේ පැමිණීම කියලා ක්‍රිස්තුන් වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ මෙසියස්තුමා දැනටමත් පැමිණිලා තිබෙන බවයි. දේව රාජ්‍ය ඔබ අතර උදා වෙලා තිබෙන බවයි. එහෙමනම් මෙසියස්තුමාගේ පැමිණීම වෙනුවෙන් එක්වරුශීලයේ ආරක්ෂා කරපු මිනිස්සු මේ වෙනකොට එක්වරුශීලයේ ආරක්ෂා කළ යුතු නැහැ. මොකද මෙසියස්තුමා දැනටමත් පැමිණිලා තිබෙන්නේ. මෙන්න මේ තුලින් ව්‍යංගයෙන් ක්‍රිස්තුන් වහන්සේ නැවතත් අපිට කියනවා, උන්වහන්සේ දේව පුත්‍රයා. ඒ යුදා ජනතාවට කියනවා, ඔබ බලාපොරොත්තුවෙන් සිටිය මෙසියස්තුමා මම තමයි කියලා උන්වහන්සේ කියනවා. මෙන්න මේ කරුණු කාරණා ඔස්සේ. ඒ වගේම අපි දකිනවා අවසානයේදී ක්‍රිස්තුන් වහන්සේ කියනවා, මේ අලුත් වයින් පැරණි සම්බඳුන් වලට දාන්නේ නැහැ. මෙන්න මේ තුලත් ක්‍රිස්තුන් වහන්සේ ඒ ජනතාවට කියනවා, මෙසියස්තුමාගේ පැමිණීමත් එක්ක ඔබගේ ජීවිතයට උදා වුණු වේ නැවුම් භාවය ඔබගේ අධ්‍යාත්මය තුලින් බහර ගන්නට ඕන. ඒ කියන්නේ මෙසියස්තුමා පැමිණිලා අලුත් යුගයක් ආරම්භ කරනවා වගේම ඔබගේ ජීවිතයන් තුලත් ඔබ අලුත් යුගයක් ආරම්භ කරන්නට ඕන. ඔබගේ පැරණි අවගති, ඔබගේ පාපේ වහල් භාවයන්, ඔබගේ පව් ඉවත දාලා ඔබ අලුත් මිනිස්සු බවට පත් වෙන්නට ඕන. ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස දෙවියන් වහන්සේට කිට්ටු වුණු බොහොම ශුද්ධවන්ත අය බවට පත් වෙන්නට ඕන. ඔබගේ ජීවිතයන් තුළ ඔබ අලුත් වෙන්නට ඕන, නැවුම් වෙන්නට ඕන. මෙන්න මේකයි ක්‍රිස්තුන් වහන්සේ මේ තුල කියන්නේ. එහෙමනම් ප්‍රේමවන්තයනි, ක්‍රිස්තුන් වහන්සේ කියනවා මෙසියස්තුමා අපේ ජීවිතයට උදා වුණාම අපේ පැරණි අවගති අයින් කරලා අපගේ පාපී භාවයන් ඉවත දාලා අපි දේව දරුවන් ලෙස අලුත් ජීවිත ආරම්භ කරන්නට ඕනයි කියලා. දැන් බලන්න ප්‍රේමවන්තයනි,
අපි ජීවත් වෙන්නේ නිරන්තරයෙන්ම මෙසියස් තුමා අපගේ ජීවිතවලට පැමිණෙන යුගයකයි. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී ක්‍රිස්තුන් වහන්සේව දකිනවා. දිව්‍ය පූජාවදී ක්‍රිස්තුන් වහන්සේව අපි වළඳනවා. එහෙමනම් අපි ක්‍රිස්තුන් වහන්සේව අත්දකින මෙසියස් තුමත් සමග ජීවත් වෙන ජනතාවක්. එහෙමනම් මේ තුල අපිට ක්‍රිස්තුන් වහන්සේ කියනවා අපගේ පාපී භාවයන් ඉවත දාලා නැවුම් මිනිසුන් ලෙස නැවුම් දේව දරුවන් ලෙස යහපත් ගති පැවතුම් ඇතිව දෙවිඳුන්ට සමීප වෙන්නට කියලා. අන්න ඒක නිසා ප්‍රේමවත්නි අපි මොහොතක් හැරිලා බලමු අපගේ ජීවිතයන් තුළ අපි මේ මෙසියස් තුමාගේ පැමිණීමට අනුකූලව ජීවත් වන යහපත් මිනිස්සුද? එහෙම නැත්නම් අපි වෙනස් විය යුතුයි. අද දවසේ ඒ වෙනස් වෙන්නට අපි අදිටන් කරගනිමු. ඔබට යේසු පිහිටයි.